ඒ වගේම අපි කියන්න කැමතියි දැන් අපිට දැන් මාස 7ක් තිස්සේ අපිට බැන බැන හිටියා. ඒගොල්ලෝ විපක්ෂය වගේ හැසිරුණා. හරිද? ඕකට ප්‍රතිඵල හම්බෙලා තියෙන මොකද ජනාධිපතිවරණේ 57,40,179ක් අරගෙන මහමැතිවරණදී 68,63,186කට වැඩි කරලා දැන් 45,03,930කට අඩු කරගෙන තියෙනවා. ඡන්ද ලක්ෂ 23ක් වැටලේ නැහැ මාස 6ක් ඇතුළත. ඒ නිසා අපට බනින්න එපා. ඒ කියන්නේ බොරු කරපු එකේ බොරු කියපු එකේ දිගටම ජනතාව අන්දපු එකේ විපාක දීලා තියෙනවා. ඒ නිසා දැන්වත් කරුණාකරලා දැන් මැතිවරණ ඉවරයි. දැන් බොරු කියන එක නවත්තන්න. විපක්ෂයකට අපිටත් වාක්‍යයක් තියෙන රටේ ප්‍රශ්න වලදී රජයට සහයෝගය ලබා දෙන්න. ඒක අපි ලබා දිය යුතුයි. ඒක ඇමරිකන් බද්ධ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුරෝපා සංගමේ GSP+ එක සම්බන්ධව වෙන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය සම්බන්ධ වෙන්න පුළුවන්. ආදායම් උත්පාදනය සම්බන්ධ වෙන්න පුළුවන්. ආයෝජකේ ලංකාවට කියන එක සම්බන්ධ වෙන්න පුළුවන්. නිසා ජනතාවට දැන් ඒ අවශ්‍ය දේ ටික කරන්න අපි උනත් ඒ සහයෝගය දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව බොරු කියන එක නවත්තන්න ඕනේ.